මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම රැකපු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක විලම් ඔවුන්ගේ කොටවල දුරට කතා අයිනවා. අපරිසි. පළවෙනි එක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට පහසු කරනවා. ආණ්ඩුවෙන් හිටපු ජනාධිපතිවරු බලාගන්න එක අනතර කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවද? හේමා ප්‍රේමදාස තාම බලාගන්නේ ආණ්ඩුවෙන් ගෙදර වාහන ආරක්ෂක ඔක්කොම ආණ්ඩුවෙන්. චන්ද්‍රිකා, මෛත්‍රී, මහින්ද, දැන් ගෝඨාභය තව ටික දවසක රණින්. මේ ඔක්කොම ආණ්ඩුවෙන් බලාගන්න. ජනතාව බලාගන්න ඕනේ. දැන් චන්ද්‍රිකා බලන්න. චන්ද්‍රිකාට තියෙන රොස්මින්ට් වල වලව්ව තියෙනවා. ඒක හෝටලයකට කුලියට දීලා ආණ්ඩුවෙ ගෙදරක ඉන්නවා. චීප් නේ. හරි. ඒ ඔක්කොම අවශ්‍ය කරනවා. හරි. හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා. ඇමතිවරුන්ට ආණ්ඩු විශාල ගෙවල් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් දෙනවා. දැන් ඔය එනවා නේද ඇමතිවරු ලයිට් බිල ගෙවන්නේ නැහැ කියලා ප්‍රශ්නයක්. මොකද්ද ඔය ප්‍රශ්නේ? ඇමතිවරයාට ආණ්ඩුවෙන් ගෙයක් දෙනවා. ඇමතිවරයාගේ ගෙදර ලයිට් බිලයි වතුර බිලයි අමාත්‍යංශෙන් ගෙවනවා. අමාත්‍යංශෙන් ගෙවනවා. එහෙනම් හිග කොහොමද හිටින්නේ? හිග හිටලා තියෙන්නේ මොකක් නිසාද? ඇමති ධූරේ නැතුවත් ගෙදර ඉඳලා. ඒ කාලේට ආණ්ඩුවෙන් ගෙවන්නේ. අමාත්‍යංශයක් නෑ නේ යට. ඒතර ඒගොල්ලෝ එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ? ඉන්නේ ආණ්ඩුව ගෙව දුමින්ද දිසානායක. 94 ඉඳන් ආණ්ඩුව ගෙදර. 94 ඉන්න. ආණ්ඩුව ගෙදරක ඉන්න. එයාගේ ගෙදර වගේ. ගොඩක් ඇමතුරු. එනිසා අපි අමාත්‍යරුන්ට නිල නිවාස ලබා දීම නතර කරනවා. ඔය බෞද්ධ ලෝක මාවතේ එක්ක කොබ්බකඩු මාවතේ ඉතාමත් කොළඹ අගනගර ඉතාමත් හොඳ පරිසර පද්ධතියක් ඇතුලේ ප්‍රොජෙක්ට්ස් 80 100 ගෙවල් තියෙනවා. ඒ ගෙවල් ඔක්කොම සංචාරක මණ්ඩලයට බාර දීලා ලෝකේ ධනපති සංචාරකයන් ගෙන අපි සරසුමක් හදනවා.